Yo, welcome to the Chin, my dear brothers and sisters. ඔන්න එහෙනම් චින්නාව අලුත්ම මීම් රියැක්ට් එකක් අරගෙන අපේ මීම් ගෲප් එකට ජොයින් වෙලා නැත්නම් අනිවාර්යෙන් ජොයින් වෙන්න. පළල ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා links ටික. ඒ ටිකත් ෆලෝ කරලා අපි යන් එහෙනම් අද වීඩියෝ එකට. එන්න ඇතුළට. යංකෝ කන්න ඇතුළට. අඩෝ මූනම්. මොකද්ද මචං ඔයා බීඩි බොනවද? අපෝ නෑ. එහෙනම් හරක්කු බොනවද? කටේවත් තියන්නේ. එහෙනම් ලයිෆ් එක කොහොමද එන්ජොයි කරන්නේ? මම ගංජා කනවනේ. පොඩි වේසාවෙක් ඇවිල්ලා කරන් යවනවා. අපිත් ඉතින් අහන් ඉන්නවා. බීඩි බොනවද? අපෝ නෑ. එහෙනම් හරක්කු බොනවද? කටේවත් තියන්නේ. එහෙනම් ලයිෆ් එක කොහොමද එන්ජොයි කරන්නේ? මම ගංජා කනවනේ. ස්ක්‍රිප්ට්වත් මචං මේවා ඉතින් මේ ළමයින්ට ඉතින් අනේ වන්දමන් අපි කමෙන්ට් පැත්තට යමු. මට තේරෙන්නේ නැහැ. I don't like that මචං. හරක්කු බං. බීඩි බොනවද? අපෝ නෑ. එහෙනම් හරක්කු බොනවද? හරක්කු බං හරක්කු. අරක්කු නෙවෙයි හරක්කු බං. හරි කවන්නේ මේ පොඩි උන් දෙනගේ මූල බ්ලොග් වල දාමු. ලංකාවට මිසයිල ගැහුවා නම් මීන්වයිල් ශ්‍රී ලාංකික ජනය. දැක්කද? අර ඕකේ ලයිට් කොහෙද මේ වෙලාවේ? අම්මට දිවි. අර බලන්න මල්ලි ආම් බලන්න අර. අර බලන්න. විහිදෙන හැටි බලන්න ওই පැත්තට. ගණ්ඩ පොඩි. විහිදෙන නෙවෙයි මේ ඊර වදිනවා පේනවද මේ. ඕ ඒක දැන් කොච්චර නැද්ද බලන්න පාට ටිකක් අර බලන්න. අර බලන්න. අර අපේ අම්මේ. සාදු සයකෝ වදිනත් එක්කවා. ඔව් මැඩම් මම මේක ආදමයි දැක්කේ. ඉතින් මටත් වෙන්න. දැන් නම් පිළිගන්න වෙනවා. යකෝ ඔය මිසයිලේට නතු දේවතායිල් නෙවෙයි. ඔව් මලියන්. අර අපේ අයියෝ මේ ලංකාවේ උන් මාර ගොම්බන් යකෝ මිසයිල් එන්නේ. බලන්න ඉස්තුවේ. කෙනෙක් නම් හඳට ඇරියා. ඔයාවත් හඳට යවන්න. මට මේ හොඳයි. ඒත් මම පන පිටින් සඳමාලි. ඒත් මම පන පිටින් සඳමාලි. අටෝ බං කැරි වැඩ කරන්න එපා. අන්න කැපුණා. අන්න කැපුවා. අන්න කැපුවා තුඩ කැපුවා බං මල්ලා හත්තේ ඔපරේෂන් කරනවා වගේ. තුඩ කැපුවා. ඊයේ බොන් දෙකක් තියෙනවා දෙපැත්තේ. මේ වැඩ අම්මල වෙරි පයිනවා වෙන් දෙම දෙන්නේ බයි. හරි ඒක තමයි කේස් එක. එන්න පොන්න වේස තෙරිය මාග ගහන වන්දන්නේ අපි යන් ඊළඟට. OIC මහත්තයා පොඩ්ඩක් ආවනම් මේකෙන් ඇවිත් බව මේකෙන් එක 50000යි. පේ දෙකයි. හරි ලේසි. මේකෙන් එක 50000යි. පේ දෙකයි. ඒ OIC මහත්තයා පොඩ්ඩක් ආවනම් හැබැයි ඔක හොඳ රස්සාවක් හොඳ. ඔයාලට ගන්න පුළුවන් නම් ඉතින්. කොහෙද බලන් ඉන්නේ? ගොඩාක් ඈත. කවුරු හරි එනවා කියලාද? නැහැ යනවා. එයා හැරෙයිද? ඔව් සමහර විට. හැරුණොත් එයා ඔපහු එයිද? නැහැ. කවදාවත් නැහැ. එහෙනම් ඇයි බලන් ඉන්නේ ආ වෙනුවෙන්? හැරුණොත් එයා දකී මම බලාගෙන ඉන්නවා කියලා. මට ඒ ඇති. හරි ලස්සන කන්ටෙන්ට් එකක්. අයියට ඉතින් නිදාගන්න හැත්තිලා TikTok එකක් කරනවා. ලස්සනයි. මේ හැමදේම ආදරේ නිසානේ. ඒ වයිබන් හොම ඉන්න වැරුව ඉන්නවා උටේ පාලා ඉන්න වගේ මල හොන්ද මෝට යාලු කරගත්තා මේ බලහන්කෝ.
වහකත් බලනවාබ මගේ හෙම කෙල්ලෙක් වුණා නම් මෙලා කරොම්ප තල්ලා මං ඒක වෙනම කතාවක්. තමන්ගේ වහන්සේෙන් දෙයක් ගොඩනගෙද්දි දැනෙන හැඟීම 2008 මගේ ලැට්ටේ. ඔව් 2009 වෙද්දි පොඩ්ඩක් වහගන්න හදාගත්තා. 2012 වෙද්දි අලුත් එකකට මාරුණා. ඒක කළු වෙලා තිබ්බ නිසා. ඕකේ. යම්මත්තා සිරි යකෝ ෆ්ලෑෂ්බැක් මියුසිකල් එකක් ගෙවයි බං ඒක අම්මපා. අපිත් ප්‍රාර්ථනා කරන අපින්නේ මමත් ප්‍රාර්ථනා කරනවා හැමෝටම මේ වගේ ලැට්ටයක් හදන්න පුළුවන් තරමට දියුණු වෙන්න කියලා. ඒ වීඩියෝත් එක්ක එහෙනම් මචං අද වීඩියෝ නවත්තනවා. අඩුපාඩු තියෙනවා යටින් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.